මත්ද්‍රව්‍ය වැටලීම් වගේම භාවිතා කරන්නන් අනිවාර්ය පුනරුත්ථාපනය සඳහා යැවීමේදී ස්වේච්ඡා පුනරුත්ථාපනයේදී පවතින ගැටලු කීපයක් නිරීක්ෂණය වුණා. ඒ අනුව යම් නීති සංශෝධන කීපයක් අන්තරාය ප්‍රවෘත්ති පාලක ජාතික පනතේ සංශෝධන කීපයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ සංශෝධනත් මේ වෙනකොට අවසන් අධීරේ තියෙන්නේ. ඊටාම කෙටි කාලයක් තුළ මේ සංශෝධන ඇති කරගන්නත් හැකියාව ලැබෙනවා. මේ සියලු කාරණා හරහා නීතිමය සංශෝධන ඒ වගේම මේ වාගේ අපේ මත්ද්‍රව්‍ය සැපීම අඩාල කිරීමට ගන්න ක්‍රියාමාර්ග මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුම අවම කිරීමට ගන්න ක්‍රියාමාර්ග හරහා අපි බලාපොරොත්තු වෙන්නේ සමස්තයක් ඇටියට මේ වැඩපිළිවෙල ශක්තිමත්ව රටෙන් මත්ද්‍රව්‍ය මුල්පුරා දැමීමේ ක්‍රියාමාර්ගය සමාජයෙන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගය මේක ක්ෂණිකව කෙටි කාලයක් තුළ කරන්න අපහසුයි ක්‍රමිකව දශක ගානක් තිස්සේ වර්ධනය වුණු ව්‍යසනයක් මේ විශේෂයෙන් සෑම සමාජ තීරුවක්ම පීඩාවටපත් වෙලා තියෙනවා විශේෂයෙන් දරුවන් පාසල් යන දරුවන් විතරක් නෙවෙයි දැරිවියන් ඒ වගේම තරුණ කොටස් ඒ වගේම විවිධ ආයතනගත නිලධාරීන් විවිධ ක්ෂේත්‍රවල මේකෙන් සමත්යක් ඇටියට පද්ධතියක් ඇටියට ගත්තාම පද්ධතිය පරිහානියට යනකොට එකම සමාජ තීරුවක්වත් ඉතුරු නොවන ආකාරයෙන් මේ විදිහේ විචනයට ගොදුරු වෙනවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය උදුරත් අපි හිතනවට වඩා ටිකක් බැරෑරුම් මට්ටමේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා කාලයක් ගන්න අවශ්‍යයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සියල්ල මේ වෙනකොට පදනම දාලා තියෙනවා, ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැන් තියෙන්නේ මේක තවත් වැඩි දියුණු කරලා, තීව්‍ර කරලා, ශක්තිමත් කරලා, ධෛර්ය සම්පන්නව සමත්ව සමාජයේ මේ වෙනුවෙන් මෙහෙයන. ඒක තමයි අපේ අරමුණ. අද අපි උදෑසන ඉඳලා අද ජාතික විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම්භයේව ජාත්‍යන්තර දිනේ පාදක කරගෙන කොළඹ නගරේ විතරක් නෙවෙයි ප්‍රධාන නගර සියල්ලේම වගේ දැනුවත් කිරීමේ වැඩසටහන් මහ ජන ආරක්ෂක කමිටුව වගේම අනිකුත් ආයතන සහභාගීත්වයෙන් සිද්ධ කරනු ලැබුවා. ඉතින් අපි දන්නවා මේක දීර්ඝ කාලයක් වර්ධනය වුණේ සාමාන්‍ය සමාජයට මේ සඳහා අපිට දෝෂාරෝපණය කරන්න හැකියාවක් නැහැ. මොකද යම් සමාජයක් ක්‍රියාත්මක වෙන්නේ සමාජයේ නැත්තම් මෙහෙයවන පාලකයන් හරහා වෙන ගන්න තීන්දුව తీරන හරහා ඔබ දන්නවා අතීතයේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්ට සහ පාතාලයන්ට දේශපාලන සබඳතා තිබුණා. මේ සබඳතාව ඔස්සේ තමයි මේ වර්ධනය වෙලා තියෙන්නේ. දැන් මේ කොටස අපි අවසන් කරලා තියෙනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ යම් ප්‍රමාණයකට පාලනය කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් විසින් තමයි මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සිදු කරගෙන යන්නේ. උන්ට ලාභදායී ව්‍යාපාරයක් බවට මේකපත් වෙලා තියෙනවා. ඉතින් සංවිධානාත්මක අපරාධ පාලනය කරමින්ම තමයි මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පාලනය කරන්න වෙන්නේ. ඉතින් ඒ කටයුත්ත සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. මේ නෝඩ යම් පාලනයකට නතු කරගෙන තියෙනවා. ඒ හින්දාම අපි හිතනවා මේකේ පළවෙනි කාරණේ දේශපාලන සබඳතාවයන් අවසන් කරලා තියෙනවා. දෙවෙනි කාරණේ පොලිසිය දේශපාලනීකරණය මුදවාගෙන උන්ට නිදහස රාජකාරී වටපිටාව ශක්තිමත් කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඔවුන් කාර්යක්ෂම මෙහෙයුම් වල යෙදෙනවා. මේ වෙනකොට රෙඩ් නෝටිස් ගත්ත පාතාලකයන් නැත්නම් සංවිධානාත්මක අපරාධකරුවන් 23කුත් රතු වරෙන්තු නොමැති 35 දෙනෙකුත් මේ වෙනකොට මේ පසුගිය කාලය තුල රටට රැගෙන ඇවිල්ලා තියෙනවා. 53 දෙනෙක් සම්පූර්ණ වශයෙන් ඊයේ රාත්‍රියේ දිනත් තව කෙනෙක් ගුවන්තොටුපළෙන් රැගෙන ආවා. ඉතින් මේ අන්දමට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්ත් පාතාල ක්‍රියාකාරකමත් සහසම්බන්ධයක් තියෙනවා. ඒ සහසම්බන්ධය නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම් විතරක් නෙවෙයි සංවිධානාත්මක අපරාධත් ඒකබද්ධව මැඩලීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියට ක්‍රියාමාර්ග රාශියක් දියත් වෙලා තියෙනවා. අපි හිතනවා පොලිසිය තුළ ඇතිවෙච්ච ව්‍යුහාත්මක වෙනස්කම් වගේම ප්‍රමාණාත්මක ගුණාත්මක වෙනස්කම් රාශියකුත් තියෙනවා. ඒ වගේම අන්තරාය ප්‍රවෘත්ති පාලක මණ්ඩලයත් උත්තරන කොමසාරිස් ජනරාල් කාර්යාලයත් තියෙන්නේ මහ ජන ආරක්ෂක අමාත්‍යාංශයට. ඒ ආයතනවල ආයතනික වෙනස්කම් රාශියකුත් සිද්ධ කරලා තියෙනවා. මේ සියල්ලටමත් වඩා ඔවුන් ආකල්පයෙන් වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔවුන්ට හොඳ දේශපාලන නායකත්වයක් ලැබිලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා ජාතික සභාවේ සභාපති හැටියට කටයුතු කරමින් ඒ සඳහා ශක්තිය ධෛර්යය ලබා දෙනවා. දේශපාලන ආදර්ශයේ නායකත්වය ලබා දෙනවා. කැපවීම, දියත්වීම, සොයා බැලීම මේ සියල්ල සිද්ධ වෙනවා. ඒත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනයා මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම කරේ විශ්වාසය තබලා තියෙනවා. ජනයාගේ තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ තොරතුරු ඔස්සේ වැටලීම් සිද්ධ වෙනවා. සාර්ථක වැටලීම් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. තවදුරටත් ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙදිහත් වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඊයේ දින ප්‍රකාශ කළ පරිදිම මත්ද්‍රව්‍ය ජාවාරම් හුදකලාව පවතින්නේ නැහැ. මේක දේශපාලනය
අල්ලස දූෂණය වංචාව සංවිධානක අපරාධ මේ සියල්ල ඒකබද්ධ යාන්ත්‍රණය. ඉන්න මේ සියල්ල එරෙහිව ව්‍යාපාරයකට මේ ව්‍යාපාරය දියත් කරන්න අවශ්‍යයි. අපි ඒ කටයුත්ත සිදු කරමින් ඉන්නවා. ඒ හින්දා අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ අද මේ ආරම්භ වෙච්ච මේ කාර්යාලය මම හිතන්නේ මේ ව්‍යාපාර නැත්නම් මේ ආරම්භ කරපු මේ දැවැන්ත මෙහෙයුමට නැත්නම් මත්ද්‍රව්‍යයට එරෙහිව ජාතික ව්‍යාපාරයට ශක්තිමත් තෝතැන්නක් මේ කාර්යාලය කරා ලැබෙවි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ස්ථානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයට ක්‍රියාත්මක වේවි. මේ රටේ අනාගත පරපුරට, දරුවන්ට, පවුල්වල ඥාතීන්ට, හිතවතුන්ට සියලු දෙනාට අස්වැසිල්ලක් ලැබෙන මධ්‍යස්ථානයක් බවට මේපත් වේවි. ඒ හැමෝටම මේ මධ්‍යස්ථානයේ තොරතුරු ලබා දෙන්න පුළුවන්. 18 දුරකථන ඔස්සේ විතරක් නෙවෙයි මේ මධ්‍යස්ථානට ඇවිල්ලා සුරක්ෂිතව තමගේ තොරතුරු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මාධ්‍යවේදී හිතවතුන්ට හැකියාව ලැබෙනවා මේ ස්ථානයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියාත්මක වෙනවා.